ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, අපිට ගීතාවලියේ 34 හතරවෙනි වගන්තියෙන් මෙසේ අනාවරණය කරනවා. මම හිමිතුමන් සොයා ගියමි. එතුමානෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදුස්සෙක්. ප්‍රේමවන්තයනි, අපේ ජීවිතේ අපි බොහෝ දේවල් වලට බය වෙනවා. අපි අනවශ්‍ය ලෙස බය වෙනවා. ඒ බය වුණාම ඒ බය සංසිඳෙන්නේ අපි ඒකට හරියටම හරි පිළිතුර දුන්නොතින් විතරයි. දැන් මම හිමිතුමන් සොයා ගියමි. ඉතින් මේ ජීවිතේ බය මැදින්, වේදනාව මැදින්, කරදර මැදින් ස්වාමින් වහන්සේව හොයාගෙන යනවා නම් වෙන කොහෙවත් යන්නේ නැතුව උන්වහන්සේ ඒ හැම බියෙන් අපව මුදනවා අපිට පිළිතුරු දීලා. සමහර වෙලාවට අපි යනවා පිළිතුරු හොයාගෙන යනවා. පිළිතුරු හොයාගෙන යන්නේ වැරදි තැන් වලට, වැරදි පුද්ගලයන් ළඟට. ස්වාමීන් වහන්සේ ළඟට ගියොතින් කවදාවත් අපිට වරදින්නේ නැහැ. අපි දකින හොඳ කතෝලිකව පවාද වැරදි බලවේග ඔස්සේ යනවා. වැරදි පුද්ගලයන් පස්සේ යනවා. ජීවිතේ පිළිතුරක් හොයාගෙන ඒ හැම කෙනෙක්ම යන්නේ. අසරණ වුණාම සමහරක් අය ලෙඩ රෝග වලට බය වෙනවා. ප්‍රශ්න වලට බය වෙනවා. ඉතින් ඒ හැම අවස්ථාවකදීම අපිට ගීතාවලිය 34 ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකයි. මම හිමිතුමන් සොයා ගියමි. එතුමානෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදුසේක. එහෙනම් ඔබත් යන්න ස්වාමීන් වහන්සේ ළඟට යන්න. උන්වහන්සේ ඔබට පිළිතුරු දෙනවා. අනිවාර්යයෙන්ම ඔබට පිළිතුරු දෙනවා. ඔබ හොයන ප්‍රශ්නෙට පිළිතුර ස්වාමීන් වහන්සේ තුල තියෙනවා. උන්වහන්සේ ඔබව නිදහස් කරනවා. උන්වහන්සේ ඔබව නිදහස් කරලා ඔබට අලුත් ජීවිතයක් දෙනවා. අලුත් බලාපොරොත්තුවක් දෙනවා. ඒ නිසා කොහෙවත් යන්නට එපා. ස්වාමීන් වහන්සේව හොයාගෙන යන්න. මේ වචනය අද දවසේදී ඔබ අයිති කරගන්න. මේ වචනය තුල ජීවත් වෙන්න. සුදු ස්වාමීන් අපගේ ජීවිතේ ප්‍රශ්න, කරදර, කම්කටොළු ඒ සියල්ල තුල ඔබ වහන්සේ පමණක් සොයා ගොස් ඔබ වහන්සේ තුල පිළිතුරු ලබන්නට අපට ශක්තිය දුන මැනව. ඔබට සුබ දවසක්.